හෙලෝමගේ රත්තන යාලුනේ අපි මේ කොහෙද යන්නේ? ඔව් ඇත්තටම කරන්නේ කොහෙද යන්නේ? ගාට්මෝ ඇල්ලට යනවා. වයින් යන්න දින්නේ. ඉතින් 200ක් ගත පාකින් වලට. හැමෝටම සුබ දවසක්. අද අපි ගාට්මෝ දියල්ල බලන්න යන්න තමයි ලෑස්ති වුනේ. අපි කිව්වේ මමයි හර්ෂණී දෙන්න තමයි යන්නේ. අද ඉරිදා දවසක්. අපි දෙන්නටම නිවාඩුවක් තිබුණ හින්දා අපි තීරණය කරා ඉතින් එකපාරම කොහේ හරි යන්න ඕනේ කියලා. එතකොට තමයි අපිට මතක් වුණේ මේ ගාට්මෝ දියල්ල අපිට පැයකින් විතර යන්න පුළුවන් දුරකින් තියෙන්නේ කියලා. ඉතින් අපි තීරණය කරා අද ගාට්මෝ දියල්ල බලන්න යන්න. මම කලිමුත් මේ දියල්ල බලන්න ගිහිල්ලා තියෙනවා මගේ යාළුවෝ කට්ටියක් එක්ක. නමුත් හර්ෂණී නම් මීට කලින් මේ දියල්ල බලන්න ගිහිල්ලා නැහැ. එයාව එක්ක යන්න වුමනාවකුත් තිබුණා. ඒ හේතු හින්දා තමයි අපි ගාට්මෝ දියල්ල බලන්න යන්න තීරණය කරේ. බලමු. අද සමහරට ගොඩක් සෙනගින්න පුළුවන්. අද ඉරිදා දවසක් හින්දා ගිය සැරේ මම එනකොටත් ගොඩක් සෙනග හිටියා. මේ සැරේ කොහොම වෙයිද දන්නේ නැහැ. අපි ගිහිල්ලා බලමු. දැන් වෙලාව නම් 11:00 විතර වෙලා තියෙනවා. මේ ගාට්මෝ දියල්ල පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් වලට ආසන්නව තියෙන මස්කෙලිය කියන නගරය ආශ්‍රිතව තමයි මේ දියල්ල පිහිටලා තියෙන්නේ. ගොඩක් කට්ටිය දැන් නම් ගිහිල්ලා තියෙනවා. මම දැකලා තියෙනවා ගොඩක් සෝෂල් මීඩියා වල එහෙම ගොඩක් කට්ටිය ගිහිල්ලා තියෙනවා. Facebook එකේ YouTube එකේ එහෙම ගොඩක් කට්ටිය ගිහිල්ලා තියෙනවා. ළඟදී තමයි මේක ගොඩක් ජනප්‍රිය වුණේ. ඉස්සර නම් එච්චර කට්ටිය යන දියල්ලක් නෙවෙයි. මොකද මස්කෙලිය කියන්නේ ටිකක් ඇතුළට යන්න ඕනේ නගරයක්. හැටන් වල ඉඳලා ගොඩක් ඇතුළට යන්න ඕන නගරයක් තමයි මස්කෙලිය කියන්නේ. මස්කෙලියනුත් ඇතුළට යන්න ඕනේ. මේක මාවුස්සා කැලේ ජලාශයට යාබදව තමයි තියෙන්නේ. එතකොට එහින්දා ගොඩක් මේ සංචාරකයෝ කලින් ආවේ නැහැ. නමුත් අර සෝෂල් මීඩියා වල ජනප්‍රිය වීමත් එක්ක කට්ටිය ගොඩක් දැන් මේ ගාට්මෝ දියල්ල බලන්න එනවා. කලින් සැරේ මම කිව්වා වගේ කලින් සැරෙත් මම එනකොටත් ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. මේ ගාට්මෝ දියල්ලට කියන තවත් නමක් තමයි මේ සිරිපාද ඇල්ල නැත්නම් ශ්‍රීපාද ඇල්ල කියන්නේ. මේ ඇල්ල විශේෂයි. මොකද මේක මේ ලංකාවේ පිහිටලා තියෙන ඇලි අතරින් සුවිශේෂ වෙන්නේ. මොකද මේ දියල්ල කෙලින්ම වැටෙන්නේ මාවුස්සා කැලේ ජලාශයට. මේ විදිහටම තවත් දියල්ලක් මාවුස්සා කැලේ ජලාශයට වැටෙනවා. ඒක තමයි මරේ ඇල්ල කියන ඇල්ල දියල්ල. මේ ගාට්මෝ ඇල්ල සහ මරේ ඇල්ල කියලා නම් දෙක ඇවිල්ලා තියෙන්නේ. මේ ගාට්මෝ ඇල්ල පිහිටලා තියෙන්නේ ගාට්මෝ වතුයයි. මරේ ඇල්ල පිහිටලා තියෙන්නේ ඊට හැං තියෙන මරේ වතුයයි. මේ දියැලි දෙකම ඉතාමත් ළඟ ළඟ තමයි තියෙන්නේ. නමුත් වතු තේවතු දෙකකට තමයි අයිති වෙන්නේ. එකම පාරේ ගිහිල්ලා යන්න පුළුවන්. හැබැයි මම මරේ ඇල්ල ළඟට ගිහිල්ලා නැහැ. මොකද ගාට්මෝ ඇල්ල පහු කරගෙන තව ටිකක් දුර යන්න ඕනේ මරේ ඇල්ල බලන්න. කලිනුත් කිව්වා වගේ මමද වයිෆ් එක තමයි මේ ගමන ආවේ. අද නම් හොඳට පායලා තියෙන දවසක්. මේ ගාට්මෝ වතුයායේ පිවිසුම් මාර්ගයක් තියෙනවා මේ දියැලට යන්න. ඒ වතුයායෙම හදපු කාපාක් එකකුත් තියෙනවා. මම ගිය සැරේ එනකොට නම් ඒ කාපාක් එක විවෘත කරලා තිබුණේ ඇරලා තිබුණේ. අපි ඒකට තමයි අපි ගිය සැරේ බයික් වලින් ආවේ. බයික් එක දාලා ඒකට තමයි බයික් එක දාලා අපි එතන ඉඳලා පයින් ගියේ. ඒ වුණාට මේ සැරේ එනකොට මට ඒක හොයාගන්නත් බැරි වුණා. මම හිතන්නේ ඒ මාර්ගය මගෙන් වහලා තියෙනවා. ඒ හින්දා අපි මේ අර වතුවල වත්තේ වැඩ කරන දෙමළ සේවකයෝගේ ගෙවල් තියෙන ඒ ලයිම් කාමර තියෙන ප්‍රදේශයට යන පාරක් තියෙනවා. ඒ පාර දිගේ ගියා. ඒ පාර දිගේ ගියාම ඒ නිවාස ප්‍රදේශයට වැටෙනවා. නැත්නම් ලයිම් කාමර පෙළට වැටෙනවා. එතන තමයි අපි වාහනේ නැවැත්තුවේ. එතන හිටපු ගෑනු කෙනෙක්ගෙන් ඇහුවාම එයා කිව්වා මේ මෙතනින් යන්න පුළුවන් කියලා. මම කලින් කිව්ව ගෑනුවෙක් කෙනා අපිට වාහනේ පාක් කරගන්න තැන පෙන්නුවා. එතෙන්ට රුපියල් 200ක් දීලා යන්න කිව්වා. අපි රුපියල් 200කුත් ගෙවලා වාහනේ එතන දාලා එතනින් තියෙන අඩිපාර දිගේ තමයි ආයේ මේ විදිහට මේ තියෙන කොළ පාට සුදු පාට කණු ටික එතන ඉඳලම තිබුණා. එතනින් ඒ කණු වලට එහා පැත්තෙන් තියෙන මේ පොඩි අඩිපාර තමයි එතනින් පටන් ගත්තේ. ඒ අඩිපාර දිගේ තමයි අපි මේ එන්නේ. එක පැත්තකින් මේ කණු ටික අනිත් පැත්තෙන් තියෙන්නේ මේ ජල මාර්ගය. කාපාක් එකේ ඉඳලා
විනාඩි 10ක් විතර මේ පාරදි කියනකොට අපිට දියඇඩ ළඟට එන්න පුළුවන් වුණා. එතන මේක ඉතාම ලස්සන පරිසරයක් මෙන්ින් වැටලා තියෙන ගමන. තේවතු සහ තේවත්ත සහ මේ දිය පාර අසලින් තමා පාර දිගටම වැටලා තියෙන්නේ. අදනම් ඇත්තටම මම කිව්වා වගේ මේ කවුරුත් නෑ. අපි වාසනාවද දන්නේ නෑ බලමු. මේ කොහොම හරි අද කවුරුත් පේන්නේ නෑ. දියැල්ල සම්පූර්ණයෙන්ම අපිට අයිති වෙලා තමා තියෙන්නේ. ගිය සැරේ එනකොට වගේ නෙමෙයි මේ සැරේ නම් මේ සෑහෙන දියුණුවක් තියෙනවා වගේ තමයි පේන්නේ. කඩේකුත් තියෙනවා එතන. මේ හොඳට සුද්ධ පවිත්‍ර කරලා හදලා තියෙනවා. බලමු ගිහිල්ලා බලමු. කට්ටියක් නම් ඉන්නවා මම හිතන්නේ මේ තීරමුණ ගමන් ඉන්නවා සෙට් එකක්. අවුරුත් නැහැ කිව්වට. අනේ ඒ සෙට් එක මම හිතන්නේ මේ ගමේ කට්ටිය වත්තේ කට්ටිය තමයි ඉන්නේ. සංචාරකයෝ කවුරුත් ඇවිල්ලා නෑ අද තාම. නැත්නම් උදේ ඇවිල්ලා කියාද දන්නේ නෑ. දැනට නම් මෙතන කවුරුත් නෑ. හරි අපි දියැල්ල ළඟටම ආවා. තව ටිකක් ඉස්සරහට ගිහින් බලමු. ඔය පේන්නේ මවුස්සගලේ ජලාශය. ඔතනින් තමයි දියැල්ල පල්ලෙහාට වැටෙන්නේ. මේක අර භයානකයි වගේ පෙනුනට එහෙම ලොකුම මේ බය වෙන දෙයක් නෑ. මොකද මේ දියැල්ලෙන් පල්ලෙහාට වැටෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. මෙතන අපිට පේන්නේ නැති හරිය පල්ලෙහා තව ජල තටාකයක් ඔය එකක් තියෙනවා. ඒ හින්දා මේ තටාකෙන් ඒ කියන්නේ උඩම තටාකෙන් පල්ලෙහාට වැටෙන ඊළඟ තටාකේ හරිය රැඳෙන විදිහට තමයි තියෙන්නේ. අපි දියැල්ල වැටෙන තැනට ආවා. මෙතනින්දලා මවුස්සගලේ ජලාශයේ විශාල ප්‍රදේශයක් බලාගන්න පුළුවන් අපිට දියැල්ලත් එක්කම. අද හරිම දීප්තිමත් දවසක්. කිසිම වැහි බලාකුලක් පේන්න නෑ. අහසත් නිල් පාටට තියෙන මේ තමයි දියැල්ල. මේ පල්ලෙහාට වැටෙන්න කෙලින්ම අර පහලින් පේන ජලාශයට තමයි වැටෙන්නේ. මේ දියැල්ලට මේ දියැල්ල පල්ලෙහාටත් අපිට යන්න පුළුවන් ඕන්න. හැබැයි මේ වාහන වලින් යන්න බෑ. යනවා නම් බයික් එකකින් යන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් පයින් තමයි යන්න පුළුවන් වෙන්නේ. හරිම ලස්සනයි. ගාට්මෝවල හිටියත් වේලාව හරිම රස්නේ. අද ගොඩක් පායපු දවසක්. ඒ වගේම දැන් වෙලාවත් 12ට කිට්ටු හින්දා හරිම රස්නේ. හින්දා අපි වෙලාව වැඩි යවන්න නැතුව ඉක්මනට මේ සීතල වතුරට බහගෙන ඒ රස්නේ අඩු කරගන්න තමයි බැලුවේ. මෙතන ඇඳුම් මාරු කරන්න තැනක් හදලා තියෙනවා. මෙතන බලාගන්නත් දෙමළ මාම කෙනෙක් ඉන්නවා. වත් වැඩ කරන කෙනෙක්. එයාගේ රස්සාව තමයි මෙතන බලාගන්න එක. එයා කිව්ව විදිහට දැන් සෑහෙන කාලෙක ඉඳලා මෙයා මෙතන තමයි වැඩ කරන්නේ. මෙයා තමයි මේ ඔක්කොම කුණු ටික අස් කරන්නේ, සුද්ධ කරන්නේ. හොඳයි. ඒ හින්දා ඉතින් එයා ඉන්න හින්දා ලොකෝට ආරක්ෂාව ගැනත් බය වෙන්න දෙයක් නෑ. Wait. Oh. Hello, kita yaulda අපි ඩාට් යන්නේ. ඩාට් යන්නේ. සීතලයි. මෙතන පොඩි මේ චේන්ජිං රූම් එකක් මෙයාලා හදලා තියෙනවා. ඉටි රෙදි වලින් තමයි හදලා තියෙන්නේ. අපි චේන්ජිං රූම් එකෙන් චේන්ජ් එකක් දාගෙන වතුරට බැස්සා. Apa video kan? Tadi Eh? Tani nih. කොච්චර වෙලා වතුර බහලා හිටියත් එපා වෙන්නේ. ඒ තරම් මේ වතුර සනීපයි. ඒ වගේම ආවට පේන දර්ශනයත් එක්ක මේක
මට්ටම ආතල් එකක්. ඒ ආතල් එක පුළුවන් තරම් වෙලාවක් ඉඳගෙන තමයි අපි උත්සාහ කරේ. අද කවුරුත් නැති එක මේ දියැල සම්පූර්ණයෙන් අපිටම අයිති වෙලා තිබුණ එක මේ වෙලාවේ අපිට ලොකු උදව්වක් වුණා. මෙතන මේ දියැල රුඩින් තියෙන ජල තටාකය ටිකක් විශාල එකක්. සාමාන්‍යයෙන් 20-30 දෙනෙකුට එකවර නාන්න පුළුවන්. මේ දියැල අසලටම එකෙන් දියැල පැත්තට තියෙන කොටස නොගැඹුරුයි. ඒ වුණාට මේ ඇල මාර්ගයේ ඉහළට තියෙන කොටස මේ දියැලෙන් ඉහළට තියෙන කොටස ටිකක් ගැඹුරුයි. ඒ හින්දා පීනන්න බැරි කෙනෙක් නම් දියැල ආසන්නයේම තියෙන කොටසේ නාන එක තමයි හොඳ. ඒ කොටස ගැඹුර අඩුයි. ඒ වගේම මෙතන ඉන්න මේ බලාගන්න මහත්තයත් ඒ ගැන හොඳට දන්නවා. ඒ හින්දා යත් කියනවා මේ හරිය නාන්න මෙතනින් එහාට යන්න එපා කියලා. ඒ වගේම තව දෙයක් තමයි මේ ඕන්නම් එතන බලාගන්න එක්කෙනාගෙන් අපිට ඕන්නම් මේ ටියුබ් එකක් ඉල්ල ගන්න පුළුවන්. ඒ ටියුබ් එක ඉල්ලගෙන නම් ඕන්නම් ගැඹුරු පැත්තට ගිහලා නාන්න පුළුවන්. දියැල මුදුනට මේ කාසල්ලි ජලාශය සෑහෙන ප්‍රදේශයක් පේනවා. ඒ වගේම වටේ තියෙන තේවත් විශාල ප්‍රමාණයකුත් පේනවා. ඒ වගේම ඈතින් අපිට සිරිපාද කන්ද ඒ වගේම ගවරවිල තැන්නත් බලා ගන්න පුළුවන්. දියැල ළඟම අසල තියෙන කන්දේ උඩින් පොඩි ප්‍රදේශයක් එලි කරලා සමතලා බිමක් හදලා කැම්පින් කරන්න පුළුවන් විදිහට මේ කට්ටිය සකසලා තියෙනවා. පොඩි වැටකුත් ගහලා තියෙනවා. පේන විදිහෙන් නම් ආරක්ෂිතයි. දියැලට තාම ළඟින් තමයි තියෙන්නේ. මං දැන් මේ වෙලාවේ ඉන්නේ එතන. එතන ඉඳලා බලපුවම පහලින් දියැල, ඒ වගේම තියෙන පොඩි කඩේ සහ අර ඉස්සෙල්ලා කිව්වා වගේම කාසල්ටි ජලාශයත් ලස්සනට බලා ගන්න පුළුවන්. මෙතන කැම්ප් කරන එක නම් ලස්සනම දෙකීමක් වෙයි. මරක දාලින් ආණ්ඩි කෙනෙක් හැන්දෙන් පුට ගන්න. අපි රොටී දෙයක් කාලා ප්ලේන් ටිකක් බිව්වා. ඊට පස්සේ ආපහු යන්න තමයි ලෑස්ති වුණේ. මේ ගවරවල තෙන්න. මේකද? මේක තමයි මතක ගවරවල තෙන්න. ඒ දිනේ දෙක මෙත්ත වතුර පාර තමයි මේ තොරට එකතු වෙන්නේ. පිළිපාරින් තමයි යන්නේ. අපි තේබේලි වෙරලා තනියම තේවත දිගේ කලින් ආපු පාර හොයාගෙන යන්න තමයි ලෑස්ති වුණේ. ඒ වුණාට මේ අපේ එතන බලාගන්න මාම කිව්වා එයාට ඕනනම් අපිත් එක්ක යන්න පුළුවන් කියලා. මට පාර හොයාගන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබුණත් මේ මාමට අද දවසටම ලොකු ආදායමක් හම්බුනේත් නැති හින්දා මම හිතුවා මේ මාමත් එක්කම යන්න කියලා. මොකද එතකොට එයාටත් පොඩි ගාණක් හොයාගන්න පුළුවන් නිසා. මම ඇහුවා මේ මාමගෙන් කීයක් වගේ ඕනේද ඔයාලට අපිව ගයිඩ් කරන්න කියලා. එයා කිව්වා කැමති ගාණක් දෙන්න කියලා. නමුත් මම පස්සේ ගාණ හරියට මාවට පස්සේ එයා කිව්වා රුපියල් 500ක් දෙන්න කියලා. ඒ ගාණ නම් ඇත්තටම සාධාරණ ගාණක්. මොකද මේ මහත්තයා මෙතන පිරිසිදු කරන එක කරනවා, ගොඩක් දේවල් කරනවා. ඒ වගේම අද වගේ දවස්වලට කියන්නේ සමහර දවස්වලට ගොඩක් සංචාරක වෙන්නෙත් නැහැ. එතකොට මෙයාට සැලකිය යුතු ආදායමක් හම්බෙන්නෙත් නැති හින්දා රුපියල් 500ක් කියන්නේ නම් ඉතාම සාධාරණ ගාණක්. මේ අපිත් එක්කම පරිස්සමින් අපිව මේ දියැලට උඩින් තියෙන කන්ද දිගේ මහ පාර දක්වාම එක්කගෙන ගියා. ඒ වගේම යන ගමන් එයා දන්න දේවලුත් අපිට කියලා දුන්නා, විස්තර කරා. එයාගේ ෆෝන් නම්බර් එකක් දුන්නා. මොකද අවශ්‍යතාවයක් වුණොත්
ආය කෑම්ප් කරන්න ඉනවන නැත්තම් කට්ටියත් එක්ක ඉනවන අපිට හෝල් කරලා එන්න කියලා. මේ කන්දතිය යද්දී කාසල්රි ජලාසය ඉතාම ලස්සන්ට පේනවා. ඒ වගේ මේ හිම ටික දුරක් යනකොට අපිට ගාඩ්ම දියල්ලත් හරිම ලස්සන්ට පේන පටන් ගන්නවා. ටිකක් භයානක ගමනක්. හැබැයි පරිස්සමෙන් ගියොත් අවධානයෙන් ගියොත් මොකද කරදරයක් සිද්ධ වෙන්නේ නැතුව යන්න පුළුවන්. මෙතෙන්ට හරිම ලස්සන්ට ගාඩ්මෝ දියඇල්ල කාසල්රි ජලාසිට වැට්න විදි බලාගන්න පුළුවන්. කොළපාට කඳු අතරින් සුදු පාටට ජලධාරාව කාසල්රි ජලාසිට වැටෙන එක හරිම ලස්සන දර්ශනයක්. ඔය ඉස්සරහින් පෙන්නේ දියඇල්ල බලන්න ගාඩ්මෝ වතුයයි හදලතින් නැරපුල් මධ්‍යස්ථානයක් විදිහට හදලා තියෙන කොටන ගිල්ල. එතනින්ද පේන දර්ශනය තමයි මම මෙතන මේ දාලා තියෙන්නේ. හරිම ලස්සනයි 360 view එකක් මෙතන ඉඳලා බලාගන්න පුළුවන්. පැත්තකින් ගාඩ්මෝ දියඇල්ල කාසල්ලි ජලාශය වගේම අනිත් පැත්තෙන් කඳු යායවල් ඒ වගේම ගෞරවිල තැන්න අපිට මෙතන බලාගන්න පුළුවන්. එතන වීව එකත් බලාගෙන අපි ඊළඟට ආපහු එන්න තම පිටත් වනේ. මේ මාම අපිව අපේ වාහනය ළඟටම ගෙන්නට දෙම්ම. ආයිත් ඉතින් තේවතු මෙදින් එන්න තමයි තියෙන්නේ. පරිපුයි මාළුයි චිකන් හොරේ සම්බෝල පන් රසද රසවල කියන්න විට අපි කාට්මෝ දියල්ල ළඟ තිබුණ පොඩි කලින් රොටි කාල ටීබට අපි බඩගන්න සම්පූර්ණය නැති වන්නේ අදකටියක් මහන්ස විච්චහින්ද දන්න අපිට ලොකු බඩගන්න තිබුණ. එහින්ද අපි එන ගමන් කන්න හොඳ කඩයක් බලවලාව නමුත් මස්කෙලි ටවුන් එකවත් අපිට හොඳ කටයක් කියලා නම් කඩයක් හොයාගන්න හම්බුන්නේ. එහින්ද අපි දික්වය ආසන්නයටම එන්න වුණ අපිට කණ්ඩ පුළුවන් තෙනක් හොයාගන්න. මේ කඩේ දෙකල අපි නොඇත්තුව නම බලාගන්න බැරි වුණ. කෑම නම් පිරිසිදුයි වගේ කෑම පිරිසිදුයි රසත් හොඳයි. අපේතින් අත දවස් විස්තර සහ තව තව එක දේවල් කතා කරකර කෑම කෑවා. ගානත් සාධාරණයි පිරිසුදු තියන්තෙන පස්සෙ නම බලාගත්ත මේක නම කේ වැලි. ඔයාලත් මෙතනින් යනවන කන්න රෙකමෙන්ඩ් කරන්න පුළුවන් කඩයක් තමයි මේක. කාලා ඉවරයි. මේ තියෙන කඩේ නම කේ වැලි තමයි මේ කඩේ නම. හරි එහෙනම් අපි ආයෙත් මේ කඳු අතරින් වැටිලා තියෙන ලස්සන පාළු පාර දිගේ අපි නවතෙන්ට යන්න තමයි සූදානම්. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයිබෝවන්.